වතුකරේ පවුල් ඉන්නවා 2,93,000ක්. ශනිකව 2,93,000ට ඉඩම් ටික ගෙවල් දෙන්න මේ බෑ. නමුත් ඒක දෙනකම් මේ මිනිස්සු මේ ලයිම දුක් විඳින්න ඕනෙත් නෑනේ. තාඩු ටික දිරලා හට්ටි මුට්ටි තියාගෙන දරු මල්ලොත් එක කුලි වෙලා ඉන්නවා. බිත්ති ටික පෙරලා, වැසිකිලි ටික නෑ. ඒ වගේ මූලික පහසුකම් නෑ. ඉතින් අපි මේ අමාත්‍යාංශ තීන්දුව කරා රජයේ මුදල් සතයක්වත් දාන්න නැතුව ප්‍රජා සහභාගීත්වය සහිතව ප්‍රධාන ලයිම් පේලි අපි 75ක් ලංකාවේ තෝරගෙන ඒවා මේ මාර්තු මාසයේ අවසන් වෙන්න පෙර ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කරලා බාර දෙන්න. ඒ අයත් එක්ක එකතු වෙලා. එතකොට ඒකට ආධාර උපකාර කරන IDV අපිත් නැදිහත් වෙනවා. අපේ මේ කොට්ටාස් සභාවල අය සාමාන්‍ය ජනතාව සම්බන්ධ වෙලා රාජ්‍යාංශ සම්බන්ධ වෙලා මේක කරනවා. ඉතින් ඒ ඇවිල්ලා ලයින් 75ක් වට එතන පවුල් හැටියට ගත්තොත් ඒ වගේ අපේ ගණනයට අනුව පවුල් 1075ක් ඒ ලයින් පේවි වල ඉන්නවා. ඕකට වෙන්නේ. ඒකට ඒක අර තින්ත ගානේවා, තාඩු දානේවා, උඩුවව හදනේවා, වැසිකිලි හදනේවට අමතරව පොඩි ආකල්පමය වෙනස්කම් කරන්න අදාළ රටේ විද්‍යුතුන් සහභාගී කරගත්ත වැඩසටහන් ඒවා සූදානම් කරනවා. ඒ වගේම අපි දැන් රජයේ හැටියට ඒ ස්ථාන උප්පැන්න දෙන්න, හැඳුනුම්පත දෙන්න, තැපැල් ලිපිනයක් ලබා දෙන්න ඒ කටයුතු කරනවා. ඉතින් අපි ඒවටත් අර ජන සහභාගීත්වය බලාපොරොත්තු වෙනවා. අපි කැමති නම් රටේ අයකින් ඉල්ලීම් කරනවා. ඉතින් අපි ඒ තෝරනකොට ඇවිල්ලා අර අපේ මලේගම් ජනතාවගේ විශේෂයෙන් මේ නිවාස ටික හැදෙන්නේ දවස් දෙකක් ශ්‍රමදායකත්වය දෙන්න පුළුවන් නම් ඒ දරුවන්ට පොත්පත් ටිකක් දෙන්න පුළුවන්. ඒ වැඩසටහන් ඔබ ඇවිල්ලා කරගන්න. ඉතින් අපි ඒව සූදානම් ඒ වගේ වැඩසටහන් කරන්න. ඒකක් මං අමාත්‍යාංශ. ඒ වගේම අපේ දිස්ත්‍රික් වල අපි සාකච්ඡා කරනවා දැන් බදුල්ලේ විශේෂයෙන්ම අපේ වතුකරේ ඉස්සර තිබුණු රෝහල් ඩිස්පෙන්සරි වහලා තියෙනවා 50 ගානක්. දැන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්කත් කතා කරමින් මේ වහලා දාලා තියෙන ඩිස්පෙන්සරි විවෘත කරගන්න. දිගටම දවස් 7ෙම බෙහෙත් දෙන්න බැරිනොත් සතියට පැය කීපයක් දෙමුචුළු බෙහෙත් දෙන්න පුළුවන් වුණා නම් මොකද මන්ද පෝෂණය වැඩිම තියෙන වතුකරේ රක්ත හීනතාවය වැඩිපුර තියෙන වතුකරේ. ඉතින් ත්‍රිවිල්ලයක් කරන් බෙහෙත් ගන්න සමහර කිලෝමීටර් 30 40 එන්න මේ මිනිස්සුන්ට හැකියාවක් නැහැ. බෙහෙත් ගන්න ඕන මිනිස්සු වතුකරේ ඉන්නවා. ඉතින් ඒ ලෝඩ් එක අනිත් එක මේ නගර රෝහල් වලට එන්නත් ඕනේ නැහැ. ඒ මිනිස්සු දුක් විඳින්න ඕනේ නැහැ. ඉතින් වතුකරේ විතරක් නෙවෙයි ගම්වලක් තියෙනවා මේ වගේ රෝහල්. අපි විවෘත කරගන්න ඕනේ. ඉතින් ඒවත් අපි ජන සහභාගීත්වයක් සහිතවට ආධාර උපකාර අරගෙන අපිත් නැතිවත් වෙලා කරන්න ඕනේ කියලා සැලසුම් කරලා තියෙනවා. ඒ වගේ වැඩසටහනොත් අපි මේ ක්ලීන් ශ්‍රී ලංකා යටතේ යනවා. ඉතින් මේක පුළුල් වැඩසටහනක්. මාසෙන් දෙකකින් ඉවරන එකක් නෙවෙයි. ඉතින් අපි හිතන රට හදන්න පොහොසත් ලස්සන රට හදන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.